අදත් මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම කියන්න යන්නේ මම ඉස්කෝලේ 4 වසරේදී වගේ මගේ ඇස් පේන්නේ නැතුව ගියා. ඉතින් ඒ ගැන අර චුට්ටක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. මොකද මේ වයස්වලදී පොඩි අයට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් දෙමව්පියන් විදියට හැමතිස්සෙම පොඩි අය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ වගේ දෙයක් සිද්ධ වුණාම එතනින් පස්සේ ළමයින්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් හැම වෙලේම දෙමව්පියෝ දරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේ කතාව මම ඉස්කෝලේ 4 වසරේ එතකොට මට මේ දකුණු හැපෙන්නේ නැති වෙනවා. අදටත් සමහර අය හිතනවා මම මොනවා හරි පාවිච්චි කරලා මේ මගේ ඇස් දෙක රතු එහෙම කියලා. එහෙම එකක් නැහැ. මගේ මේ උපතින්ම දිනනවා මගේ ඇස් රතුයි. සහ ඉස්කෝලේ 4 වසරේදී මගේ මේ හැපෙන්නේ නැතුව ගියා. බ්ලැක් බෝඩ් එක දිහා බැලුවාම බොඳයි. එතකොට මේක වහගෙන මේකෙන් තනියෙන් වැඩ කරන්න බෑ. මට ඇත්තටම එතකොට පේන්නේ නැතුව ගියා. කියන කරන දේවල් හැමදේම මට හිමීට මගේ අරගෙන ගත්තා. නැත්තම් මට හොඳට මතකයි ඉස්කෝලේ 2 වසරේදී 3 වසරේදී ළමයි මගෙන් තමයි ගණන් අහන්නේ. මම ලිව්වහම ඒගොල්ලෝ මේ සජ්ජ මේක පොඩ්ඩක් කියන්න කියලා ඒගොල්ලෝ මගෙන් තමයි ලියාගෙන යන්නේ. නමුත් එහෙම කාලයක් තිබ්බ හැමදේම මම ලස්සනට කරා. මට හොඳට ඉගෙන ගන්න පුළුවන් ඒ චූටි කාලේ. ඊට පස්සේ ඕකේ එන්න වෙනස් වෙන්න ගත්තේ මට ඔය ඇස් පේන්නේ නැති ගියේ එකෙන්. ඇත්තටම ගොඩක් පේන්නේ නැතුව ගියා. ඊට පස්සේ මට හිමීට මග ඇරෙන්න ගත්ත වැඩ. මම ඉස්කෝලේ වැඩ කරන් ඉන්නේ නැහැ. මට අර බෝඩ් එකේ ලියන දේවල් මම ලියන්නේ නැහැ. මට ඇත්තටම පේන්නේ නැහැ. මම ඔය කීප අවස්ථාවක් කිව්වට කවුරුත් ගණන් ගත්තේ නැහැ. පස්සේ අපේ ගෙදර අයට තේරුණා. ඊට පස්සේ තාත්තා මාව ඇස් වාට්ටු අරන් ගියා. ඊට පස්සේ දිගටම මාස 2ක් විතර ඇස් වාට්ටු ගියා. සැරින් සැරේ යනවා, ඇස් චෙක් කරනවා, බෙහෙත් දෙනවා. කොහොම තිබ්බා. අන්තිමට කණ්ණාඩි දාන්න ගත්තා. මාස 6ක් දැම්මා කණ්ණාඩියක්. ඊට පස්සේ මාස 3ක් දැම්මා ආයි කණ්ණාඩියක්. හැබැයි කණ්ණාඩි දාන්න ගත්තු කාලෙදී ඒ කාලේ එනකොට මට ගොඩක් දේවල් මග ඇරිලා. මම ඇත්තටම එතකොට කම්මැලිකමට හුරු වෙලා. ඉතින් ඒක නිසා මට ඇත්තටම එතනින් පස්සේ දිගටම ඒක තමයි මට බලපෑවේ. ඉතින් එතනින් පස්සේ මම එතනින් ගැලවෙන්න උත්සාහ කරෙත් නැතුව ඇති. මට එච්චරම එච්චරම මට මතක නැහැ කොහොම හරි එතනින් අහුවෙච්ච එතනින් පටන් ගත්ත දේ මට නැවත ට්‍රැක් එකට ගන්න ඌමනාවක් තිබුණෙත් නැහැ. මට ඌමනාවක් ඇති වුණෙත් නැහැ. වෙන කවුරුත් මාව එතනට පෙළඹෙුවෙත් නැහැ. මමත් ඒ විදිහටම වැඩ නොකර වැඩ මග ඇර එහෙම ඉන්න හිටියා. ඉතින් පොඩි කාලේදී ඇත්තටම දෙමව්පියෝ මේ වගේ දරුවන්ට මේ වගේ පොඩි ප්‍රශ්න එනවා. සාමාන්‍යයෙන් සමහරක් අයට කියන දේ තේරුම් ගන්න නැතුව වෙනවා. සමහරක් අයට පේන්නේ නැතුව යනවා. සමහරක් අය වෙනම ලෝකවල ජීවත් වෙනවා. සමහරක් අය පෞල් පරිසරයේ තියෙන ප්‍රශ්න නිසා ඒගොල්ලන්ට අධ්‍යාපනය කියන දේ මම කරනවා. ඉතින් පොඩි කාලේදී අම්මලා තාත්තලා දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන යද්දී එයාලා ගැන හැමතිස්සෙම අවධානය සිටිය යුතුමයි. හේතුව අධ්‍යාපනය මග ඇරෙන දරුවෙකුට ජීවිතේ ගොඩක් තැන්වල වර්ධිනවා. වර්ධින්න ඊට කඩ තියෙනවා. සහාය දේවල් නැවත රිකවරි කරගන්න බෑ. ඇත්තටම අධ්‍යාපනය කියන දේ අද මට නැති එක අද මට ඒක සෑහෙන දැනෙනවා. නැති අඩුපාඩු මට ගොඩක් දැනෙනවා. ඉතින් මට අම්මලා තාත්තලා වෙනුවෙන් ඉල්ලීමක් කරන්න තියෙන්නේ දරුවෝගේ අධ්‍යාපනය කරන කාලේ අවධානය දෙන්න. එයාලා කියන දේවල් වලට සවන් දෙන්න. එයාලා කියන්න හදන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න.
හැම දෙයකම සැරවැර කරන්න නැතුව එයාලව තීරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. නැත්තම් එයාලගේ ජීවිතෙත් ඔයාලගේ ජීවිතෙත් ගොඩක් දේවල් මග ඇරෙන්න වැරදෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. ඉතින් මම ඉතින් මගේ කතාවෙන් තව කෙනෙකුට ඇඩ්වයිස් එකක් දෙන්න තමයි මම අද උත්සාහ කරේ. ඉතින් මගේ කතාව අහගෙන ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම තිරුවන් සරණයි. එහෙනම් මම යනවා. අද කතාව ටිකක් පොඩි. අපි දිග කතාවකින් ආයෙ හම්බෙමු. ඉතින් ඔයාලට මේ වගේ කතාවක් තියෙනවනේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මට ලයික් එකක් දෙන්න. මට කමෙන්ට් එකක් දාන්න. මාව ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. ඉතින් එහෙනම් මම යනවා.